හෙලෝ කොහොමද ඔයාලට? මම හිතනවා පහුගිය සතිය ඔයාලා සතුටින් ගත කරන්න ඇති කියලා. මොකද ලංකාවේනේ ඔයාලා හැමෝම ඉන්නේ. ඔයාලට ඉතින් අවුරුදු ජයයි UK අපිට වගේ නෙමෙයි. Anyway හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් ඔන්න අපිත් UK හිටියට අතෑරියේ නැහැ. අපි හැමෝම එකතු වෙලා ලස්සන අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරා. අනික මේ UK අනිත් සිටි වල අයට සෙකන්ඩ් වෙන්නත් බැහැනේ. ඒ නිසා සෝල්ස්බරි අපි ජයටම මේ පාර අවුරුදු උත්සවයක් තිබ්බා. ඉතින් මේ ලස්සන අලුත් අවුරුදු උත්සවේ ප්ලෑන් කරේ Mr. Mathi. ඉතින් thank you very much Mr. Mathi and your crew for this opportunity given for us all Sri Lankan community. Thank you very much. ඉතින් කොහොම හරි මම වීඩියෝ කරන්න ගිහිල්ලා මට මෙතන තිබෙන රෝල්ස් ටික කන්නත් බැරි වුණා. කොහොම හරි මම ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා එදා. මට හරිම සතුටුයි මේ දවස ගැන. මතක් වෙනකොටත් පිස්සු වගේ. ඉතින් දිගටම ඉන්න ඕනේ ඔයාලත්. ඒ ෆන් ටික ඔයාලටත් ඒ විදිහටම ගන්න පුළුවන්. මගේ වීඩියෝ එක දිගටම හිටියොත්. ඔන්න දැන් තමයි හොඳම හරිය පටන් ගන්න යන්නේ. එන්නකෝ යන්න මාත් එක්ක. අනිත්‍ය වගේ පටන් ගත්ත වෙලේ ඉඳන් මම හැන්ද කටේ තියන් හිටියේ. අයියෝ මට පස්සේ හිතුණා ඇයි මම එහෙම කරේ කියලා. බැලන්ස් නෙමෙයි ළමයි. ඊළඟ පාර ඩබල් ටිප් එකක් අරන් ඉන්න ඕනි. කොහොමද අයිඩියා එක? ප්‍රැක්ටිස් එකක් දැම්ම නේද? මොන ප්‍රැක්ටිස් බෝස්ලා ටික අපිට හොඳටම hina වුණා. ගර්ල්ස්ලා ටිකට බලමුකෝ මෙයාලගේ වැඩ ටික තව චුට්ටකින්. Make sure man no WWE moves, okay? And go! Keep steady! ය එයාලගෙත් කට විතරයි අඩි දෙකක්වත් ගියේ නැහැ. බබාලා නම් පව්වානේ. යාලා ලස්සනට වැඩේ කරා. Everyone, walk your way to the finishing line. Hold your way to the finishing line. Come on, girls. මම නම් ඉතින් බැරි වැඩ කරන්න ගියේ නැහැ ළමයි. ගෝනි පනින්න අමාරුයි මට. Hold on, make sure your tie stays tight as well, okay? 2, 1, හැම ටීම් එකකම 6 දෙනෙක් ඉන්නවද කියලා බලන්න not before 6 more than 6 මොකද පාඩු ඕගලන්ට 6කට වැඩි හිටියොත් ටීම් එකට පාඩු මේක මට්ටමේ පරිණත ඉවරනේ. පොඩ එකක් ගාමයි.
මේ මම එනකොට පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න. අපේ ටීම් එකේ මම තමයි මුලින්ම දිව්වේ. මම දුවලා යනකොට අපේ පුටුවේ අනිත් ටීම් එකේ එක්කන වාඩි වෙලා. ඉතින් මම බලන් හිටියා මෝඩෙක් වගේ එයා පුපුරලා ඉවර වෙනකන්. කොහොම හරි අපි ටීම් එක ටිකක් අන්තිමට වගේ තමයි ආවේ. ඉතින් අපි පොඩ්ඩක් මැදදී චීට් කරා. අරහේ එක්කෙනා දුවගෙන එනකොට අපේ මෙහෙ ඉන්න එක්කෙනා භාගයක් දුවලා ඉවරයි. ඉතින් කොහොම හරි ඒක දැකලා තිබුණා ජජ් බෝඩ් එක. ඉතින් අපි දිනුවේ නැහැ ළමයි. දිනලා තිබ්බේ වෙන හොඳ කට්ටියක්. මේ ඉන්නේ දිනපු කට්ටිය. Yay! Come on girls. Yevan, come on. Yevan. Blow. කලක දියක් වගේ. අයිස්ක්‍රීම් බෑන් එකකුත් ආවා. හැබැයි මට ඔන්නේ කවුරුත්ම අයිස්ක්‍රීම් එකක් අරන් දුන්නේ නැහැ අනේ. මම බලාගෙන හිටිය අරන් දෙයි කියලා. රසම රස පාට ශ්‍රී ලංකන් මෙනු එකක්. කන්න කලින් ඉතින් වීඩියෝ කරන්න එපා. පේනවනේ කන කෑම කට්ටිය. සුවඳේ බැහැයි දා මුළු හෝල් එකම. I think I would like to thank again to Mr. Marty for all this thing. Thank you Mr. Marty. ඉතින් ලන්ච් එක ගත්තට පස්සේ අපි ආයෙමත් එළියට ආවා. මොකද එදා හරිම ලස්සන දවසක්. හොඳට අවුව තිබුණා. මොකද UK කියන්නේ ඉක්මනටම වෙදර් එක වෙනස් වෙනවා. මේ අවුව තියෙනවා, මේ වැස්ස එනවා. ඒ වුණාට එදා අපේ වාසනාවට හොඳට අවුව තිබුණ ලස්සන සනී ඩේ එකක්. ඉතින් අපි දැන් යන්නේ කණාමුට්ටිය ගහන්න. ඉතින් එදා ෆොරෙනර්ස්ලා වගේකුත් ඇවිල්ලා හිටියා. එයාලත් සෑහෙන් එන්ජොයි කරනවා පේනවනේ අපේ ගර්ල්ස්ලත් එක්ක. අයියෝ එයාට නම් වින් කරන්න තිබුණා නේද? අපිට තව ලේඩිස් On your mark. Make sure the 60. No. It's just okay. Just make number count that side. 16. Yeah. 16. 16. Okay. On your mark. Get set. Pull, ladies, pull. Dolai. Go back, please. Go back. You do whatever you want. Okay.
ගණන් කරන්න. Tell me about our New Year function, please. Hello. Yeah, we've had a great time. It's been a lovely day until now. It's still a lovely day. What do you think about Sri Lankan community? The community is great. We did lose twice in the tug of war, Yeah, so we they- don't like the other teams. Really. So it was nice up until then. But apart from this, everything's great. The food was great. And Okay. Really nice atmosphere and community vibes, spirit. Yeah, it's really nice. Everyone's so close. Nice to hear all those things. Thank you very much for participating with us. Thank you. Thank you. Thank you. Thank you. Thank you. Bye. Bye. අදින්න! ඇත්ත! අදින්න! තව ටිකයි! අදිනවා! ඇත්ත! ඔය එනවා! කමේනවා! හම්බල මොකද මේ මෙයාලා කරන්න කියලා. ඇත්තටම මේ ටීම් ඇවිල්ලා තිබුණේ ස්වින්ඩන් වලිනුයි සවුත් හැම්ප්ටන් වලිනුයි. ඉතින් යාලා සෝල්ස්බරි පරාද කරපු එක සෙලිබ්‍රේට් කරන්න යන්නේ ළමයි. So what is the name of the YouTube channel? Kiss of Ceylon. Kiss Of Ceylon. Kiss of Ceylon. Ceylon actually. like Ceylon with eyes. S-I. No, Ceylon. Like Ceylon. Ceylon. Actually, British people call earlier dates as Ceylon to Sri Lanka. So that's why I put Kiss of Ceylon. And Akila knows the YouTube channel. She knows it. Yeah, no. Oh, she doesn't. She said we all should subscribe. It's a small channel actually. Yeah, lovely. Okay, thank you. Thank you very much. Bye. Have a great day. Doesn't matter. This is Tamil New Year. Backstage fun. මේ වතුර වතුරද ඔය? ඔව් ඊ පොඩ්ඩක්
Pure water. Absolute water. Everyone, come to the dance floor, come forward. ඔන්න ළමයි අපි අලුත් කොත්තු ට්‍රෙන්ඩ් එකක් පටන් ගත්තා. ඔයාලා දැකලා තියෙන අර අයිස්ක්‍රීම් දෙන ට්‍රෙන්ඩ් එක නැටුවොත් තමයි අයිස්ක්‍රීම් එක දෙන්නේ. ඉතින් මේ වගේ කොත්තු එක ගන්න නම් ඔයාලා ඩාන්ස් කරන්න ඕනි. ඉතින් ඔයාලට පුළුවන් මේ ට්‍රෙන්ඩ් එක try කරලා බලන්න. අපි දමාර ෆන් එකක් ගත්තා මේ අයියලත් එක්ක. ඉතින් ඩාන්ස් කරලා තමයි අපිට කොත්තු ප්ලේට් එක ගන්න පුළුවන්. ඉතින් මොකද නිකන් කොත්තු පොලිමේ ඉන්න ඕනේ නෑනේ ළමයි ටයිම් එක වේස්ට් කර ඩාන්ස් කරන්න තියෙන ටයිම් එකනේ. ඉතින් අපි උපරිම ප්‍රයෝජන ගත්ත ටයිම් එකෙන් ඔයාලටත් ඔයාලගේ ඉවෙන්ට් වලදී මේක try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක try කරලා බැලුවොත් මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා හොඳද? මොකද මමනේ මේක මුලින්ම දැන් ඔයාලට ෂෙයා කරන්නේ. දැන් ඉතින් ළමයි හොඳටම ටයර්ඩ් උදේ ඉඳන් නටලා සෙල්ලම් කරලා පුදුම ටයර්ඩ් බට් ඒ වුණාට මේ සතුට සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නන් නෙමෙයි මගේ මුළු ජීවිතේටම වැඩිපුරම සතුට වෙච්ච දවසක් කියලා මගේ මතකේ අනිවාර්යයෙන්ම මේක තියේවි මම මැරෙනකම්ම. ඉතින් ඔයාලත් මම හිතනවා හොඳ ෆන් එකක් ගන්න ඇති මගේ වීඩියෝ එක බලලා කියලා.
ඉතින් මම තව පොඩි මතක් කිරීමක් කරන්නම්. මම ඉක්මනටම නර්සිං වීඩියෝ එකක් ගේන්නම් මගේ නර්සිං කරන්න නර්සිං වලට ආදරය කරන යාළුවන්ට. very sorry මම ඩිලේ කරාට මේ දවස්වල ඉතින් ෆන්ස් ෆන් ඩේස් වැඩි නිසා ස්ටඩි ඩේස් මගේ අරලා තියෙන්නේ. next weekend එකේ මම අනිවාර්යයෙන්ම නර්සිං වීඩියෝ එකක් ගේන්නම්. මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ආලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මේ වගේ ෆන් වීඩියෝ එකකුත් ආයෙත් දවසක අරන් එන්නම්. සුපුරුදු පරිදි නර්සිං වීඩියෝස් උත් අරගෙන එන්නම්. ආයෙත් හම්බෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye